හල්ලම බලන්න ඊළඟට අපි මේ 2023 වෘත්තීය ගාන සාකච්ඡා කරන්න යන්නේ. හරි. මම එකටම මේ ගානට ඕන කරන තියරි ටික මතක් කරන් යන්නම්. හරි. එකටම ඕගොල්ලන්ට ඕන වෙනවා මෙන්න මෙයාව. කාවද? හිතන්න ඔයා දන්නවා px not y not කියලා ලක්ෂයක කණ්ඩාංකයි. හරි. තව දන්නවා අනුක්‍රමණයේ සිම්පල් එමුයි. හරි. එහෙනම් ඔයාට ලියන්න පුළුවන් මෙන්න මේ රේඛාවේ සමීකරණය y ඍණ y not සමානයි කොච්චරයි කියලාද? m බාරයක් x න x not කියලා. හරි. ඊළඟ එක්කෙනා. හරි. ඊළඟට ඕන වෙනවා. ඔයගොල්ලොත් මේ තියරි ටික ලියා ගන්න. හරි. හරි. නැතඩු මතක් කරගන්න. ඊළඟට ඕන වෙනවා මෙන්න මේක. හරි. ළමයි කිසියම් වෘත්තයක් ගත්තාම වෘත්තයකුයි ලක්ෂිකුයි ගත්තාම ඒ ලක්ෂ්‍ය තියෙන්න පුළුවන් වෘත්තය ඇතුලේ තියෙන්න පුළුවන්. හරි. වෘත්තයේ පරිධිය මත තියෙන්න පුළුවන්. තව කොහෙද තියෙන්න පුළුවන්? වෘත්තයේ පරිබාහිරව තියෙන්න පුළුවන්. මොනවද තියෙන්න පුළුවන් විදි තුන? එකක් වෘත්තයේ ඇතුලේ තියෙන්න පුළුවන්. ඇතුලේ ඉන්න පුළුවන්. වෘත්තයේ උඩ ඉන්න පුළුවන්. එළියේ ඉන්න පුළුවන්. පැහැදිලිද? වෘත්තයේ සමීකරණ S නම් හිතන්න මේ ලක්ෂයේ කණ්ඩාංකය px not, y not කියලා. ඔයාට මෙන්න මෙහෙම කරන්න පුළුවන්. ඔයා සාමාන්‍ය අපිට වෘත්තයක් දෙන්න මෙහෙමනේ. දෙකක් gx දෙකක් fy ධන c සමානයි බිඳුවනේ. සාමාන්‍යයෙන් ළම අපිට වෘත්තයක සමීකරණ දෙන්න කොහමද? x වර්ගය ධන y වර්ගය ධන දෙකක් gx දෙකක් fy ධන c සමානයි බිඳුව. පැහැදිලිද? ඔයා වෘත්තයේ මෙන්න මේ එක පැත්තක් අරන් මෙන්න මේ සමීකරණය මෙන්න මේ එක පැත්තක් අරන් මෙන්න මේ ලක්ෂ්‍ය ආදේශ කරන්න. හරි. x not y not. ඒ කියන්නේ හරියට මෙන්න මෙහෙමයි. හිතන්නකෝ උදාහරණයක් විදිහට x වර්ග ධන y වර්ග ඍණ 2x ඍණ 3y ධන 5 සමානයි බිඳුව තියෙනවා. හරිද? හිතන්න මේ ලක්ෂ්‍ය ඇවිල්ලා 1,1 කියලා. දැන් ඔයා ආදේශ කරන 1,2 කියලා හිතන්නකෝ. දැන් ඔයා x ආදේශ කරනවා 1. y යකට ආදේශ කරනවා 2. අනං 1 වර්ග 2 වර්ග ඍණ 2 වාරයක් 1x ට 3 වාරයක් y ට කොන්නොම ආදේශ කරන් යන්න. හරි. ඒක තමයි මේ ලිව්වේ. ආදේශ කරාට පස්සේ ලැබෙනවනේ ඉලක්කම. දැන් මේක හිතන්නකෝ සුළු කරලා බොරුවට නිකන් 10 වගේ ආව කියලා. හරි. 10 එන්න පුළුවන්, සමහර කර ඍණ 3 වගේ එකක් එන්න පුළුවන්, බිඳුව වගේ එකක් එන්න පුළුවන්, මොකක් කරේ එන්න පුළුවන්. ලැබෙන උත්තරේ තේරුම් ගන්න ධන වෙන්න පුළුවන්, ඍණ වෙන්න පුළුවන්. ඒ වගේම මොනවා වෙන්න පුළුවන්ද? බිඳුව වෙන්න පුළුවන්. හරි. ආදේශ කරාම ලැබෙන උත්තරේ ධන නම්. ධන නම් තේරුම් ගන්න ලක්ෂ්‍යයේ ඉන්න වෘත්තෙන් එළියේ. ධන නම් ලක්ෂ්‍ය වෘත්තයට පිටතින් තියෙනවා. බිඳුව නම් කොහෙද තියෙන්නේ? බිඳුව නම් තේරුම් ගන්න වෘත්තයේ පරිධිය මත තියෙන්නේ. හරි. වෘත්තයේ පරිධිය මත. එන වෘත්තයේ උඩ කියන එක. පැහැදිලිද කියන එක? ඊළඟට ඍණ වුණොත් එහෙම වෘත්තය ඇතුළත. හරි. මොකක් කර අඩුපාඩුවක් තිබ්බොත් එහෙම වෙලා තිබ්බොත් කියන්න. හරි. වෙන්න පුළුවන් විදි තුනයි. ආදේශ කළ උත්තරේ ධන වුණොත් එහෙම තේරුම් ගන්න වෘත්තයට පිටතින්. ඒ කියන්නේ මෙන්න මෙහි තියෙන්නේ. ආදේශ කරලා ලැබෙන උත්තරේ බිඳුව වුණොත් එහෙම වෘත්තයේ උඩ තියෙන්නේ. ආදේශ කරලා ලැබෙන උත්තරේ ඍණ වුණොත් එහෙම තියෙන වෘත්තය ඇතුලේ. ඕක දැනගන්න ඕනේ. අමතරව ඕගොල්ලන්ට ඊළඟට දැනගන්න ඕන කාරණේ තමයි අපි ගානක් හදලා අපිට ගාන හදාගන්න පුළුවන්ද නැද්ද කියලා බලා ගන්න කොහොමද දන්නවද? ගාන හදන්න කලින් දැනගන්න පුළුවන් වෙන්න ඕනේ. يعني ගාන කියවද්දී ඔයාලට තේරෙන්න ඕන අවශ්‍ය කරන තියරි ටික මොනවද කියලා. හරි. ඊළඟට ඔයගොල්ලෝ දැනගන්න ඕනේ මෙන්න මේක. බාහිර ලක්ෂයක ඉඳන් බාහිරයි කියන්නේ කොහෙද? එළිය කියන එක. එළිය ලක්ෂයක ඉඳන් තේරුම් ගන්න වෘත්තයට අඳින්න පුළුවන් ස්පර්ශක දෙකයි තියෙන්නේ. ස්පර්ශකයක් ඇඳාම මේ කෝණ කීයක් වෙනවද? අංශක 90ක් වෙනවා. අංශක 90ක් වෙනවා. ඔන්න ඕක දැනගන්න ඕනේ. මොකද දැනගන්න ඕනේ බාහිර ලක්ෂයක ඉඳන් අඳින්න පුළුවන් වෘත්තයකට ස්පර්ශක කීයක් තියෙනවද? දෙකයි තියෙන්නේ. පැහැදිලිද කියන්නේ? මෙයාලට කියන මොකක් කියලාද? ස්පර්ශක කියලා කියන්නේ. ස්පර්ශක අඳින්න පුළුවන් කීයක් තියෙනවද? ස්පර්ශක ගාන දෙකයි. ස්පර්ශක ගාන දෙකයි. බාහිර ලක්ෂයක ඉඳන් අඳින්න පුළුවන් ස්පර්ශක ගාන කීයක් තියෙනවද? දෙකක් තියෙනවා. හරි. රයිට්. තව ඕගොල්ලෝ දැනගන්න ඕනේ ඔයගොල්ලෝ නම් මේක දාන්නම් රෝල් ලේසි. තව දැනගන්න ඕනේ මෙන්න මෙහෙම. මොකක් හරි ලක්ෂයක ඉඳන් අපි ගමු x not y not කියලා. මොකක් හරි ලක්ෂයක ඉඳන් සරල රේඛාවක් ගන්න ax ධන by ධන c සමානයි බිඳුව කියලා. මොකක් හරි ලක්ෂයක ඉඳන්
සරල රේඛාවට අපි ලම්බකයක් ඇඳුවොත් මොකක් හරි ලක්ෂයක ඉඳන් කැමති ලක්ෂයක ඉඳන් මේ තියෙන සරල රේඛාවට ලම්බකයක් ඇඳුවොත් මෙන්න මේ දිග සිම්පල් d හරි ඕන් ඔය දිග ලියන්න පුළුවන් මෙන්න මෙහෙම ax නෝට් ධන by නෝට් ධන 100ට a වර්ග ධන b වර්ගයේ වර්ගමූලය මෙන්න මේ සූත්‍රයෙන් නිකාම කඩපාඩම් කරන්න එපා අදහස තේරුම් ගන්න මං කියලා තියෙනවා මේක අපි කරලා තියෙන්නේ හරි සරල රේඛාවේ සමීකරණයට x අකුරටයි y අකුරටයි මේ ලක්ෂ්‍ය ආදේශ කරලා තියෙන්නේ පැහැදිලිද කියන එක රයිට් අමතරව හරි ළමයි එතකොට මොකද්ද කීයක හිටියේ මම බාහිර ලක්ෂයක ඉඳන් දීලා තියෙන සරල රේඛාවකට ලම්බක දුර හොයන්නේ මෙන්න මේ සමීකරණයෙන් නිකම්ම මතක තියාගන්න එපා සමීකරණය මේ සමීකරණය වෙන්නේ මේ සරල රේඛාවේ මේ පැත්තට x සහ y ට මේ ආදේශ කරලා තියෙන මේ ඛණ්ඩාංකය හරි තේරෙනවද කියන එක ආදේශ කරලා තියෙන ඛණ්ඩාංකය සහ මේ සංගුණකවල x ඉස්සරහා තියෙන ඉලක්කමයි y ඉස්සරහා තියෙන ඉලක්කමයි වර්ග කරලා එකතු කරලා මූලයෙන් බෙදලා තියෙන්නේ තේරෙනවද මං කියන එක රයිට් ඊළඟට තව ඕගොල්ලන්ට ඔය ගාන හදද්දී ඕන වෙයි තව ඕගොල්ලන්ට ඕකට ඕන වෙයි ප්‍රලම්බ බව ප්‍රලම්බයි කියලා කියන්නේ මොකද්ද ළමයි අපි ගන්නවා වෘත්ත දෙකක් මෙයා s එක සමානයි බිඳුවයි දැන් මේ උගන්ලා තියෙන මම මතක් කරන එක කරන්න හරි වෘත්ත දෙකක් ගත්තාම මෙන්න මේ ඡේදන වෙන ලක්ෂයේ අඳින ස්පර්ශක දෙක අතර කෝණේ අංශක 90යි නා හරි අංශක 90ට ඡේදනය වෙනවා නම් හරි ලම්බකව ඡේදනය වේ නම් ලම්බකව ඡේදනය වෙනවා නම් අන්න යාට කියනවා මොකක් කියලාද ප්‍රලම්බව ඡේදනය වේයයි කියන ලැබේ හරි ප්‍රලම්බව ඡේදනය වෙනවා නම් සරලවම හදන්න මෙන්න මෙහෙමයි තියරි දෙකයි තියෙන්නේ එකක් දෙකක් g1 g2 දෙකක් f1 f2 සමාන වෙනවා c1 ධන c2ට මේක එකක් හරි දෙවාරයක් මේ දෙන්නෑ ගුණිතයයි දෙවාරයක් මේ දෙන්නෑ ගුණිතයයි ඒ දෙන්නගේ එකතුව හරි c අකුරු දෙක එකතුවට සමාන වෙන්න ඕනේ හරි නැත්තම් d වර්ග සමානයි r1 වර්ග ධන r2 වර්ග අතන මෙන්න මේක තමයි තියරිය මේකට ආදේශ කරලා ලබාගත් ප්‍රතිඵලයක් තමයි ඔයගොල්ලන්ට මතක නම් මෙන්න මේක නිකන් මේක දැක්කහම කාවද මතක් වෙන්නේ මේ r1 වර්ගය ධන r2 වර්ග සමානයි d වර්ග නිකන් මෙහෙම ලියන්නද මේ අනිත් පැත්ත රෝලා නිකන් පොඩක් පේනවාද නිකන් මේක ඇවිල්ලා මේ a වර්ග ධන b වර්ග සමානයි c වර්ග වගේ නිකන් පොඩි පයිතගරස් වගේ එකක් පේනව නේද? ඔක පයිතගරස් තමයි දාලා තියෙන්නේ ඔප්පු කරද්දී ඔයගොල්ලන්ට මතකද? හරි. මේ තියෙන පළවෙනි වෘත්තයේ ආරය r1. මේ තියෙන්නේ දෙවෙනි වෘත්තයේ ආරය r2. මේ තියෙන කේන්ද්‍රය. මේ තියෙන මෙයා කේන්ද්‍රය. කේන්ද්‍ර අතර පරතරය තමයි d කියන්නේ. මෙන්න මේ ත්‍රිකෝණය ඇන්දොත් මේ ත්‍රිකෝණය ඇන්දොත් හරි. මෙතන 90යි. මෙතන 90 හේතුව මොකද්ද? ලම්බකව ඡේදනය වෙනවා. ප්‍රලම්බ නිසා. මේ ටික සිම්පල් d. r1 මෙයා r2. මේ පයිතගරස් තමයි දාලා තියෙන්නේ. පයිතගරස් කියන්නේ මොකද්ද? හරි. මේ කර්ණීය වර්ගය සමානයි. කර්ණීය වර්ගය සමානයි මේ පාද දෙකේ වර්ගවල එකතුව. එහෙනම් r1 වර්ග ධන r2 වර්ග සමානයි d වර්ග. මේක තමයි ප්‍රතිඵලය. තව ඔයගොල්ලෝ දැනගන්න ඕන අතිරේකව ඊළඟ තියරිය මෙන්න මේක. මම මේ ගාන හදන්න කලින් අවශ්‍ය වන තියරි ටික කියන්න හරි. තව ඔයගොල්ලන්ට ඕන වෙනවා මේකට මෙන්න මෙයාව. මම ගන්නවා මෙන්න මෙහෙම වෘත්තයක්. S සමානයි බිඳුව කියලා. හරිද? තව ගන්නවා මෙන්න මෙහෙම සරල රේඛාවක් L සමානයි බිඳුව කියලා. ඡේදන ලක්ෂ කීයක් තියෙනවද? ඡේදන ලක්ෂ තියෙනවා ළමයි දෙකක්. මෙන්න මේ ඡේදන ලක්ෂ දෙක හරහා යන ඕනම වෘත්තයක සමීකරණය.
හරි ඕනම වෘත ඕන තරම් වෘත ගානක් තියෙන්න පුළුවන් මේ වෘත ලක්ෂයක් වුණත් තියෙන්න පුළුවන් මේ ඕනම වෘතයක සමීකරණය ලියන්න කොහොමද දැන් මම තියරි උගන්නද්දි කියලා දීලා තියෙනවා ඇයි මේ වෘත කීපයක් තියෙන්නේ කියලා ඇයි මේ වෘත කීපයක් තියෙන්නේ ඔයගොල්ලෝ දන්නවා වෘතයක මෙන්න මේ විදිහට සරලව මතක තියාගන්න විචල්්‍ය තුනක් තියෙනවා GFC කියලා එනේ මතක තියාගන්න ක්‍රමයක් කියන්නේ GFC කියලා විචල්්‍ය තුනක් තියෙනවා හරි විචල්්‍ය තුනක් තියෙනවා නම් මතක තියාගන්න විචල්්‍ය තුනක් තියෙනවා නම් මතක තියාගන්න ලක්ෂ තුනක් කරා යන්න පුළුවන් වෘත එකයි තියෙන්නේ විචල්්‍ය තුනයි GFC විචල්්‍ය තුනයි ලක්ෂ තුනයි අනිවාර්යෙන්ම තියෙන වෘත එකයි දැන් මේක ගත්තොත් ලක්ෂ කීයක් තියෙනවද දැන්ට ඔයා දන්නේ ලක්ෂ දෙකක් තියෙනවා તો ලක්ෂ දෙකක් ගත්තාම මේ අනිත් එක්කෙනා වෙනස් වෙන්න පුළුවන් හරියටම මෙහෙම නොවෙන්න පුළුවන් හරි ඒ කියන්නේ මේ C1 නේ මේ දන්නේ කියලා නෙමෙයි කියන්නේ මේක නෙමෙයි අදහස හරිද මං කියන්නේ දැන් අපි දන්නේ ලක්ෂ දෙකයි තව 1 ලක්ෂයක් දැනන් හිටියනම් තියෙන වෘත එකයි පැහැදිලිද කියන එක හරි දැන් අපි දන්නේ දැන් ලක්ෂ දෙකයිනේ සා තේරුම් ගන්න ලක්ෂ දෙකක් කරා යන්න පුළුවන් වෘත තියෙනවා අනන්තයක් පැහැදිලිද කියන එක එයාගේ සමීකරණේ ලියන්න මෙන්න මෙහෙමයි කිව්වා සමීකරණේ ලියන්න මෙන්න මෙහෙමයි කිව්වා මම කිව්වා මේ තියෙන වෘත්ත සමීකරණය මේ තියෙන සරල රේඛාවේ සමීකරණය වෘත්ත සමීකරණයි සරල රේඛාවේ සමීකරණය එකතු කරන්න කිව්වා මොනවා කරලාද මේ දෙන්නගෙන් කැමති කෙනෙක්ට ලැම්ඩා දාන්න හරිද හොඳට මතක තියාගන්න මේ කටපාඩම් කරන්න එපා මේ තියරි හරි කැමති කෙනෙක්ට දාන්න පුළුවන් ඔයාලට ලැම්ඩා s දාන l සමානයි බිඳුව කියලා ලියන්න බැරි නෑ හරිද ලියන්න පුළුවන් දන්නවද ඇයි මෙයාට අපි දැම්මේ නැත්තේ කියලා මම කියලා දුන්නා මේ වෘත්තේ සමීකරණය වෙලා එන දිගේ එක්කෙනෙන්නේ x වර්ග ධන y වර්ග 2gx 2fy ධන c සමාන බිඳුව මේක එන දිගයිනේ සරල රේඛාව ඇවිල්ලා චූටි මේ තේරෙනවද ඒක නිසා තමයි තේරුම් ගන්න අපි ලැම්ඩා දාන්නේ l ඉස්සරහට හරි පැහැදිලිද කියන එක රයිට් ඕන් ඔය තියරි ටික ඕනේ තව ඕකේ තව වෘත්ත චතුරස්‍ර කේස් එකක් ඕන වෙනවා මෙන්න මේකත් බලා ගන්න ළමයි මට කියන්න මතක් කරගන්න චතුරස්‍රයක් කියන්නේ කවුද චතුරස්‍රයක් කියන්නේ චතුරස්‍රයක් කියලා කියන්නේ පාද හතරක් තියෙන එක්කෙනෙක්ට කියනවා සරලවම චතුරස්‍රයක් කියලා පැහැදිලිද කියන එක පාද හතරක් තියෙන කෙනෙක්ට කියනවා සරලවම චතුරස්‍රයක් කියලා අපි ගමු මෙයා ABCD මෙයා චතුරස්‍රයක් කවුද වෘත්ත චතුරස්‍රයක් කියන්නේ වෘත්ත චතුරස්‍රය කාටද ළමයි වෘත්ත චතුරස්‍රයක් කියලා කියන්නේ වෘත්තයක් ඇතුලේ තියෙන චතුරස්‍රයකට කියනවා මොකක් කියලාද වෘත්ත චතුරස්‍රයක් කියලා මේ හැම නමකම තේරුම් මතක තියාගන්න තේරුමක් තියෙනවා හරිද තේරුමක් නැතුව මැත්ස් වල නම් නැහැ හරි නැත්තෙම නෑ එකක් දෙකක් ඇති නමුත් ඒවැ තේරුම තියෙනවා හරි වෘත්තයක් ඇතුළත තියෙන චතුරස්‍රයකට වෘත්තයක් ඇතුළත මේ චතු කියන්නේ හතරක් කියන එක හරි චතුරස්‍රයකට කියනවා මොකක් කියලාද වෘත්ත චතුරස්‍රයක් කියලා කියනවා එතකොට වෘත්ත චතුරස්‍රයක් වෙන්න තියෙන අවශ්‍යතාවය එකක් මෙන්න මේක මෙන්න මේ කොන් හතර තියෙනවනේ ABCD කියන ශීර්ෂ හතර හරි මේ කෙලවරවල් හතර තියෙනවනේ මේ කෙලවරවල් හතරම වෘත්තයේ පරිධිය මත තියෙන්න ඕනේ වෘත්තයේ පරිධිය මත තියෙන්න ඕන පරිධිය මත පැවතිය යුතුය හරි වෘත්තයේ පරිධිය මත පැවතිය යුතුය වෘත්තයේ පරිධිය මත පැවතිය යුතුය දෙවනි කොන්දේසිය තමයි මෙන්න මේක මෙන්න මේ කෝණ යුගලයක් එකතු කරාම හිතන්න මෙයා x මෙයා y කියලා හිතන්න මෙයා a මෙයා b කියලා ඔය x ධන y 180ක් වෙන්න ඕනේ a ධන b 180ක් වෙන්න ඕනේ හරිද අපිට කිව්වොත් කිසියම් චතුරස්‍රයක් වෘත්ත චතුරස්‍රයක් වෙනවා කියලා පෙන්වන්න මේ කොන්දේසි දෙකෙන් ඕන එකක් කරන්න පුළුවන් හරිද විශේෂයෙන්ම ඔයා මෙන්න මේ 180 කතාවට යනවනම් හරිද කෝණ දෙකක එකතුව 180යි කියලා පෙන්නනවා නම් අඩුම x ධන y සමානයි 180යි කියලා පෙන්නුවා නම් ඇති එක්ක මෙයාව පෙන්වන්න නැත්තම් මෙයා විතරක් පෙන්නුවත් ඇති දෙකම එකපාර පෙන්වන්න ඕනේ
හරි. ඒක ඇවිල්ලා මේ නීතිය. නීතියක් කියන්නේ මේ දෙකක් වෙනවා කියන්නේ අනිවාර්යෙන් අනිත් දෙකත් වෙනවා. මොකද 360 නේ සම්පූර්ණ මේකේ කෝණය එන්නේ. දෙකක එකතු 180ක් වෙනවා කියන්නේ අනිත් දෙක ඇවිල්ලා කීයක් වෙනවද? 180ක් වෙනවා. මොකද සම්පූර්ණ මේ කෝණ හතරම එකතුව 360යි. දෙකක් 180යි කියන්නේ අනිත් එක්ක නම් කොහොමද කීයක් වෙනවද? 180ක් වෙනවා. තේරෙනවද මං කියන එක? රයිට්. ඒතර ඔන්න ඔය තියරි ටික තමයි ඕනේ වෙන්නේ. රයිට්. හරි. දැන් අපි බලමු ගානට ගිහිල්ලා ගානේ මොකද්ද කියන්නේ කියලා. හරි. ඔය කාරණා ටික මතක තියාගන්න ඕන. මම කාරණා කීපයක්ම කිව්වා. එකක් කිව්වා මොකද්ද? එකක් කිව්වා සරල රේඛාවක සමීකරණ ලියන විදිහ. ඊළඟට මොකද්ද කිව්වේ? ඊළඟට අපි කතා කරා මොකද්ද? වෘත්තයකට ලක්ෂයක් බාහිරව තියෙනවා නම් මොකද කරන්න කියලා. නිකම්ම අංකව ලක්ෂය ආදේශ කරන්න කියලා. දාලා නම් මේ පිටත ඕන අතන්දර ටික කිව්වා. ඊට පස්සේ කිව්වා බාහිර ලක්ෂයකින් සරල රේඛාවට අඳින ලම්බක දුර හොයන විදිය කිව්වා. හරි. ඊට පස්සේ අපි කතා කරා s ධන ලැම්ඩා l සමානයි බිඳුව කියලා එක. වෘත්තයකුයි සරල රේඛාවකුයි ඡේද ලක්ෂ දෙක හරහා යන ඕනම වෘත්තයක සමීකරණ ලියන විදිය කතා කරා. තව අන්තිමට කතා කරා වෘත්ත චතුරස්‍ර කියලා එකක් කතා කරා. රයිට්. තව ප්‍රලම්බ කේස් එක කතා කරා. වෘත්ත දෙකක් ලම්බකව ඡේදනය වෙනවා නම් ඡේදක කෝණයේ අංශක 90යි නම් එයාට කියනවා මොකක් කියලාද? ප්‍රලම්බව ඡේදනය වෙනවා කියලා කිව්වා. තව අතිරේකව ඕනේ වෙයි මෙන්න මේක. මේ සරල රේඛා දෙකක් අතර කෝණයක් ඕන නම් විශේෂයෙන්ම සුළු කෝණය ඕන නම් අපි ලියනවා මෙන්න මෙහෙම. හිතන්න මෙයාගේ අනුක්‍රමණය m1 මෙයාගේ අනුක්‍රමණය m2 කියලා හිතන්න. අපි ලියනවා අනුක්‍රමණ වෙනස බෙදනවා එක ධන අනුක්‍රමණ ගුණිතය. මෙන්න මේකෙන් හොයන්න පුළුවන් සරල රේඛා දෙකක් අතර තියෙන සුළු කෝණය. ධනාගය මෙතනින් ධනාගය ගත්තොත් එහෙම එන්නේ සුළු කෝණය. ධනාගය ගත්තොත් එහෙම එන්නේ සුළු කෝණය. ඍණාගය ගත්තොත් එහෙම එන්නේ තේරුම් ගන්න මහා කෝණය. හරි. මේ තියරි වලට මේ ඔක්කොම ඔයගොල්ලන්ට මම කරා. මොනවා හරි මතක නැත්තම් කතා කරලා අහන්න. හරි. මැසේජ් එකක් හරි දාලා අහන්න. රයිට්. අපි යමු ඊළඟට ගානට. කොහොමද ගාන හදන්නේ කියලා. රයිට් හරි. අපි බලමු ඊළඟට මේ කොහොමද ගාන හදන්නේ කියලා. හරි මොකද්ද කියන්නේ? L යනු m අනුක්‍රමණය ලෙස ඇතිව ඒ 3.1 ලක්ෂය හරහා යන රේඛාවයයිද සිතමු. L සමීකරණය ms වලින් හොයන්න කියලා කියන්නේ. රයිට්. හරි. දැන් මෙන්න සරල රේඛාව. අනුක්‍රමණයේ සිම්පල් එක. A කියලා ලක්ෂයක් තියෙනවනේ මෙයාගේ 3.1 කියලා. හරිද? හරි. සරල රේඛාව සමීකරණ ලියන විදිහ මම කිව්වනේ මතක් කරානේ. y ඍණ y නෝට් සමානයි කොච්චරද m වාරයක් x ඍණ x නෝට්. හරි. y ඍණ y නෝට්ට දාන්න මෙයාව. කණ්ඩාංකේ 3.1. මේ තියෙන්නේ x නෝට්. මේ තියෙන කවුද y නෝට්. y නෝට් ආදේශ ගන්න එක. අනුක්‍රමණය mයි. හරි. x නේ x නෝට්. x නෝට් කියන්නේ 3. මේ නිකන් ආදේශ කරනවා. හරි. now y ඍණ 1 සමානයි m වාරයක් x mx m වාරයක් 3 3im. සාමාන්‍යයෙන් සරල රේඛාවක සමීකරණේ තියන්න ඕගොල්ලෝ දන්නවා x ව ධන වෙන්න. මෙයා මේ පැත්තට ගත්තොත් ඍණ වෙනවනේ. නිසා මේ දෙන්න එහා පැත්තට අරන් ලියන්න. බිඳුව සමානයි mx ඍණ 3im. ධන y එහා පැත්තට ගන්න ඍණ y. ඍණ 1 එහා පැත්තට ගන්න ධන 1. එහෙනම් මෙතන mx ඍණ එකටම mx ලිව්වා ඍණ y. ධන 1 ඍණ 3im. මෙන්න ඔය L කියන සරල රේඛාව මේ තියෙන L. පැහැදිලිද කියන එක? ඊට පස්සේ කියනවා A කියන ලක්ෂය හරහා හරි ඊළඟට කියනවා ඒ හරහා මෙන්න මේ වෘත්තයේ ස්පර්ශක දෙකක් පවතින බව පෙන්වන්න කියලා කියනවා. හරි අපි ඔක්කොම කලින් බලමු. වෘත්තයේ සමීකරණ දීලා තියෙනවා s සමානයි
5x වර්ග ධන 5y වර්ග ඍණ 10x 10ක් y ධන 6 සමානයි බිඳුව. හරිද? සාමාන්‍ය ඔයගොල්ලන්ට මම කියලා තියෙනවා වෘත්තයක සමීකරණය හරි දීලා තිබ්බහම ටක් ගාලා හොයාගන්න g අකුරයි f අකුරයි c අකුරයි. හරිද? මේක පොඩ්ඩක් අපේ විදියට හදාගමු. මොකද්ද අපේ විදිය අපිට හුරු x වර්ග y වර්ගනේ. එතකොට මේ හැම කෙනාම පහෙන් බෙදන්න. මේ පහට මේ පහ කැපෙනවා. 5 වරක් මෙහා 2යි 5 වරක් 2යි. එහෙනම් මෙතන ඉතුරුයි x වර්ග ධන y වර්ග ඍණ 2x ධන 2ක් y ධන 6 බෙදීම් 5 සමානයි බිඳුව. මොකද්ද මේ තියෙන්නේ? මේ තියෙන්නේ වෘත්තයේ සමීකරණය අපිට හුරු විදිහට. හරිද? right. දැන් මොකද්ද කරන්න ඕනේ? GFC හොයාගන්න. G කියලා කියන්නේ කවුද? x ඉස්සරහා තියෙන ඉලක්කම බෙදනවා කීයටද? 2ට. x ඉස්සරහා තියෙන ඉලක්කම ඍණ 2යි බෙදනවා කීයටද? 2ට. කීය දෙන්නේ? ඍණ 1යි. f කියන්නේ කවුද? y ඉස්සරහා තියෙන ඉලක්කම බෙදනවා කීයටද? 2ට. y ඉස්සරහා තියෙන 2 බෙදනවා 2ට. 1යි. ඊළඟට c කියන්නේ කවුද? c කියලා කියන්නේ x සහ y කියන දෙන්නම නැති කෙනා. x y දෙන්නම නැති කෙනා. කවුද? 6 බෙදීම් 5. හරි. වෘත්තයේ කේන්ද්‍රය ලියා ගන්න පුළුවන් ඍණ g ඍණ f කියලා. එහෙනම් ඍණ g කියලා කියන්නේ ඍණ 1යි f කියලා කියන්නේ 1යි. මේ ඍණ ලකුණ ආවේ තියරියෙන් ඈ. කේන්ද්‍රය ලියන්නේ ඍණ g ඍණ f. තියරියම තිබ්බ ඍණ ලකුණ මේ. මෙතන ඍණයි ධන වෙනවා. එහෙනම් කේන්ද්‍රය ඇවිල්ලා 1, ඍණ 1. පැත්තකින් චූටියට ලියලා තියාගන්න. හරි. ඔය මොන වෘත්තයද ඇවිල්ලා? S1 කියන වෘත්තය. හරි. අරයත් ඕනනේ. අරයත් ලියාගමු. ඔයගොල්ලෝ නවත්තලා ලියාගන්න. ලියාගද්දි අරය r කියලා කියන්නේ g වර්ග ධන f වර්ග ඍණ c ගේ මූල. g කියලා කියන්නේ ඍණ 1යි ඍණ 1ේ වර්ග. f කියලා කියන්නේ ධන 1යි එයාගේ වර්ග. c කියලා කියන්නේ 6 බෙදීම 5යි. ඍණ 1ේ වර්ගය ඇවිල්ලා ධන 1යි. මෙතනත් 1යි. ඍණ 6 බෙදීම 5 එයාගේ මූල. 1 1 2යිනේ. 2 ඍණ 6 බෙදීම 5. බලන්න පොදු හරය ගත්තාම 5 වරක් 2 10යි. 10න් 6ක් ගියාම 4යි. 4 බෙදීම 5ක් එන්නේ. එයාගේ මූල. උඩට අයලට ඔයගොල්ලෝ දන්නවනේ වෙන වෙනම මූල දාන්න පුළුවන් නේ. 4 මූල කොච්චරක් එනවද? 2යිනේ. එහෙනම් අවසාන උත්තරේ 2 යට කොච්චරක් එනවද? මූල 5යි. එහෙනම් අරය r සමානයි 2 යට මූල 5යි. ඕනේ වෙයිද නැද්ද දන්නේ නැහැ මම හොයාගත්තා ඔය ටික හරි. මම අර වෘත්තයේ සමීකරණ මැකුවනේ. මේකත් චුට්ටක් ලියලා තියාගමුද? වෘත්තයේ සමීකරණයට ආවේ කවුද? x වර්ග ධන y වර්ග ඍණ 2ක් gx 2ක් fy sorry ඍණ 2x ධන 2ක් y ධන 6 බෙදීම 5 නේ ආවේ. මම කියවන x වර්ග ධන y වර්ග ඍණ 2x ධන 2ක් y ධන 6 බෙදීම 5 සමානයි බිඳුව. රයිට්. බෝඩ් එක ඉදමදි ළමයි මේ මම කන්න එනවා ඊළඟට. මේ ටිකම කන්නම්කෝ. හරි දැන් අපිට මොකද්ද මෙයා කරන්න කියන්නේ මේ අපිට මේ ප්‍රශ්නේ කියන්නේ ස්පර්ශක දෙකක් පවතින බව පෙන්වා ඒවා අතර සුළු කෝණය හොයන්න. ස්පර්ශක දෙකක් තියෙනවා කියලානේ කියන්නේ. බලමු ඔක්කොටම කලින් ඔය A කියන ලක්ෂේ මේ වෘත්තයේ එළියේද ඇතුළේද නැත්නම් පරිධිය මත තියෙන්නේ කියලා. ඒක කරන විදිය කිව්වා. ලක්ෂය ඇවිල්ලා 3,1නේ. 3,1 නේද ලක්ෂය? හරි. ඔය 3,1නේ. ආදේශ කරලා බලන්න වෘත්තයේ සමීකරණ.
x ආදේශ කරන්න 3 y ආදේශ කරනවා කීයද 1 පැහැදිලිද 3 වර්ග 1 වර්ග දෙවාරයක් 3 දෙවාරයක් 1 ධන 6 බෙදීම 5 3 වර්ගයේ 9 1යි 6යි 2යි 6 බෙදීම 5යි මෙතන එනවා 9 1යි 10යි 10න් 6ක් ගියාම 4යි හරි 4යි 2යි 6යි 6 ධන 6 බෙදීම 5ක් එන්නේ ඊට පස්සරක් 6 30යිනේ 36 බෙදීම 5ක් එන්නේ 36 බෙදීම 5ක් කියන ඕගලන්ට තේරෙනවා මෙයා ධන උත්තරයක් මං කිව්වා ධන නම් ලක්ෂ්‍ය තියෙන්නේ කොහෙද ධන නිසා ලක්ෂය වෘත්තයට බාහිරව පිහිටයි තේරුණාද ධන හින්දා වෘත්තයට එළියෙන් තියෙන බාහිරව තියෙනවා මේ බාහිර කේස් එකක් නෙමෙයි අපෙන් අහන්නේ මොකද්ද අපෙන් අහන්න ඔය ප්‍රශ්නේ ස්පර්ශක දෙකක් පවතින බව පෙන්වා ඒවා අතර සුළු කෝණය සොයන්න කියලා කියන්නේ සුළු කෝණය හොයන විදිහත් මම මතක් කරා මම මේ ටිකත් පොඩ්ඩක් පැත්තකින් ලියා ගන්න චූටියට බෝඩ් එකේ ඉඩමදි සමීකරණට ආවේ mx ඍණ මල හොඳ ගානක් හරි රචනා ගානක් නේ මම බෝඩ් එක මකා ගත්තා ලක්ෂ්‍ය වෘත්තයෙන් එළියේ තියෙනවා කියන්නේ කොහොමත් අඳින්න පුළුවන් කීයක් අඳින්න පුළුවන්ද දෙකක් අඳින්න පුළුවන් අනිවාර්යෙන් දෙකක් අඳින්න පුළුවන් ඈ දැන් පරිධිය මත තිබ්බොත් එහෙම අඳින්න පුළුවන් එකයි හරි තේරෙනවද ළමයි කියන්නේ දැන් මේක තියෙන්නේ වෘත්තයට එළියේ මේ තියෙන්නේ අඳින්න පුළුවන් ස්පර්ශක දෙකක් තියෙනවා අලේ කැපුණානේ ඔල්ලෝර තේරෙනවද කියන එක රයිට් ඒ කියන ලක්ෂ්‍ය මෙයා හරිද හිතන්න අපි අනුක්‍රමණය සිම්පල් එම්බන ඒ හරහා යන්න පුළුවන් ඕනම රේඛාවක් නෙමෙයි ලිව්වේ තේරෙනවද මේ ලියලා තියෙන්නේ කවුද හොඳට කල්පනා කරගන්න මේ ලියලා තියෙන්නේ අනුක්‍රමණය සිම්පල් එම්බන කැපිටල් A කියන ලක්ෂය හරහා යන්න පුළුවන් ඕනම රේඛාවක සමීකරණය හරි එතකොට මේ රේඛා දෙකටත් ඒක ගැලපෙනවනේ හරිද මම එකක් මකන්නම්කෝ රේඛාවක් මැකුවා මම හිතනවා මේ අරන් තියෙන්නේ මේ රේඛාව කියලා ඕනම එක්කෙනෙක්ට ගැලපෙනවනේ ඕනම කෙනෙක්ට ගැලපෙනවා නම් මෙයාට ගන්න බැරි නෑ එයාට ගත්තා මෙයා ඇවිල්ලා ස්පර්ශකයක් නේ ස්පර්ශකයක් හින්දා කේන්ද්‍රේ ඉඳන් යා කරාම මේ කෝණ කීයක් වෙනවද අංශක 90ක් වෙනවා හරිද මෙන්න මේ දුර මේ ලම්බක දුර d කියන එක්කෙනා කවුරු වෙනවද මේ වෙලාවේ වෘත්තයේ අරය වෙනව නේද බලන්න මම ලියනවා ලම්බක දුර අරය වෙනවා ලම්බක දුර ලියන විදිය කිව්වා කොහමද මතක් කරොත් ax නෝට් දන by නෝට් දන 100ට කවුද එන්නේ කියන්න a වර්ග දන b වර්ගයේ වර්ගමූල මෙයාගේ මාපාංකය මේක මතක තියාගන්න කිව්වේ කොහොමද රේඛාවේ සමීකරණයට කවුද රේඛාවේ සමීකරණය මේ තියෙන mx ඍණ y ධන 1 ඍණ 3y රේඛාවේ සමීකරණයට x තියෙන තැනට ලක්ෂය x අගයයි y තියෙන තැනට ලක්ෂය y අගයයි කවුද ලක්ෂය මේ තියරිය මතක් කරගන්න ආයි මේ වගේ ලක්ෂයක ඉඳන් අඳින කෙනා මේ රේඛාවනේ මේ තමයි කවුද ලක්ෂය එහෙනම් මේ තියෙන ලක්ෂය මේ ලක්ෂය කවුද වෘත්තයේ කේන්ද්‍රය මම කේන්ද්‍රය හොයාගත්තා මේ කවුද කේන්ද්‍රය 1, ඍණ 1 ඔන්න කේන්ද්‍රය එහෙනම් ආදේශ කරන්න ඕන කවුද x'යි y'යි කේන්ද්‍රයේ x අගයයි y අගයයි කේන්ද්‍රයේ දරුවනේ x ඇවිල්ලා 1යි කේන්ද්‍රයේ y ඇවිල්ලා ඍණ 1යි ඔන්න ආදේශ කරා මාපාංකයක් දානවා දුර හින්දා a වර්ග දන b වර්ග කියන්න කවුද x ඉස්සරහා තියෙන ඉලක්කමේ වර්ගයයි y ඉස්සරහා තියෙන ඉලක්කමේ වර්ගයයි x ඉස්සරහා තියෙන ඉලක්කම m වර්ග කරනවා m වර්ගය ධන
y ඉස්සරහා ඉලක්කමක් නෑ පේන්න. ඍණ කියන්නේ තියෙන්නේ ඍණ 1 වර්ග කළාම කොච්චරද ධන 1යි. දැන් මේ තියෙන ධන 1 වර්ගමූල සමානයි අරය කොච්චරද 2 යට මූල 5යි. ළමයි ඍණ අකුරු දෙකක් එක ළඟ හිටියාම ධන වෙනවා. චුට්ටක් සුළු කරගන්න පුළුවන්. 1යි 1යි සුළු කරාම කීයක් එනවද 2යි ඍණ. ධනයෙන් අකුරයි ඍණ 3ක් එමු. එකකින් ඍණ 3ක් ගියාම ඍණ 2ක් එමු. මාපාංක ඉරි තියෙනවා. දෙකේ ඉලක්කම කැපුව හැකියි. හරි. කොච්චරක් ඉතුරුද? එක ඍණ m ගේ මාපාංකය බෙදනවා m වර්ගය ධන 1 වර්ගමූලයෙන් සමානයි 1 යට මූල 5යි. නිකන් අහන්නේ. වෘතයට මේ ලක්ෂණම් අඳින්න පුළුවන් ස්පර්ශක කීයක් තියෙනවද? දෙකක් තියෙනවා. නිකන් ඔයාලට පේනවද දැනටත් m වල වර්ගයක් තියෙන්නේ කියලා? m ගේ දෙකේ බලයක් තියෙනවා කියන්නේ ගොඩක් වෙලාවට m ට උත්තර කීයක් ගන්න පුළුවන්ද? දෙකක් ගන්න පුළුවන්. දෙකක් ගන්න බැරි වෙලාවුත් තියෙනවා හරිද? මේ වෙලාවට දෙකක් එනවා. දෙකේ වර්ග සමීකරණයක් නේ. හරි. එහෙනම් වර්ග සමීකරණයෙන් තියෙන උත්තර දෙක ගන්න. එකටම වර්ගමූල කැපෙන්න වර්ග කරන්න. දැන් සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ දන්නවා මේ a යට b ව වර්ග කරාම බලා ගන්න මේව වරද්ද ගන්නවා හරි. a ගේ වර්ග බෙදීම b ගේ වර්ගනේ. එතකොට මේක ලියන්න පුළුවන් එක ඍණ m ගේ මාපාංකයේ වර්ග m වර්ගයේ ධන 1 වර්ගමූලයේ වර්ග සමානයි. එකේ වර්ග මූල 5 වර්ග. එකේ වර්ග 1යි. මූල 5 වර්ග වුණාම මෙයා කැපිලා අයින් වෙනවා 5යි. මෙන්න මේ තර පොඩ්ඩක් බලා ගන්න. දැන් සමහරක් අය හිතන් ඉන්නවා වර්ගමූලේ වර්ගමූල නෙමෙයි මාපාංකේ වර්ග කරාම මාපාංකයේ වර්ග කළාම මාපාංකේ කැපිලා යනවා කියලා. මාපාංකය අයින් වෙන්නේ නැහැ හරිද? එහෙම එකක් වෙන්නේ නැහැ වර්ග වෙනවා උක. කැපිලා යන්නේ නැහැ හරි. වර්ගමූලය අයින් වෙනවා. ඒක ප්‍රශ්නයක් නැහැ. වර්ගමූලය කියන සංඛ්‍යාවක භාග බලයනේ. හා. දැන් හරස් ගුණ කරා. යට පේනව නේද? එක ඍණ m ගේ වර්ග පහේ ඉලක්කම මෙතෙන්ට එනවා. එක වාරයක් මෙයා m වර්ග ධන 1. එහෙනම් 5යි. පළවෙනි පදයේ වර්ග 1යි. දෙවාරයක් පද දෙකේ ගුණිතේ ඍණ 2යි m. අවසාන පදයේ වර්ග m වර්ග සමානයි m වර්ග ධන 1. පහ වාරයක් එක 5යි පහ වාරයක් ඍණ 2 10යි m. පහ වාරයක් m වර්ග 5යි m වර්ග. ගණ්ඩ ධන m වර්ගයේ මේ පැත්තට ධන m වර්ගය ආපුවාම ඍණ m වර්ග ගණ්ඩ ධන 1 මේ පැත්තට ඍණ 1යි එහා පැත්ත බිඳුවයි. 5යි m වර්ගයෙන් m වර්ගයක් ගියාම 4යි m වර්ග. ඍණ 10යි m. 5න් එකක් ගියාම 4යි. දෙකෙනුත් බෙදන්න පුළුවන් නේද? දෙවාරයක් 2යි 5යි 2යි. එහෙනම් 2යි m වර්ග ඍණ 5යි m ධන 2 සමානයි බිඳුවයි. වර්ග සමීකරණයක් දැක්කද? සාධක කරන්න පුළුවන්. කොහොමද? මේ දෙවරක් දෙක 4යිනේ. 4 ලියා ගන්න පුළුවන් කොච්චරයි කියලාද? 4 වාරයක් 1යි කියලා. 4යි 1යි එකතු කරාම කවුද එන්නේ? මැද තියෙන 5 එනවා. ඒ කියන්නේ සාධක කරන්න පුළුවන්. එහෙනම් 2යි m ඍණ 1 m ඍණ 2 සමානයි බිඳුව. මෙයා බිඳුව කරන්න m සමානයි භාගයයි කියලයි. මෙයා බිඳුව කරන්න m සමානයි 2යි කියලයි. එහෙනම් ඔන්න m වලට උත්තර දෙකක් ආවා. m වලට උත්තර දෙකක් ආවා කියලා කියන්නේ මොකද්ද? මේ ලක්ෂේ ඉඳන් අඳින්න පුළුවන් රේඛා කීයක් තියෙනවද? දෙකක් තියෙනවා. m ට උත්තර දෙකක් ආවා. ඒකන අනුක්‍රමණ දෙකක් තියෙනවා. අනුක්‍රමණ දෙකක් තියෙනවා කියන්නේ සරල රේඛාත් මොනවා වෙනවද? දෙකක් තියෙනවා. සරල රේඛා දෙකේ සමීකරණ නම් අහලා නැහැ. හරිද? සමීකරණ අහලා නැහැ. අහලා තියෙන්නේ මේ දෙන්න අතර කෝණනේ. නේද? මම ප්‍රශ්නෙන් අහලා තියෙන්නේ ස්පර්ශක දෙකක් පවතින බව පෙන්වනවා. ඒව අතර සුළු කෝණ හොයන්න. ඔය සමීකරණ ලියන්න කියලා නෑ ඔයගොල්ලන්ට. හරි. සමීකරණේ ලියමු ඉතින්. m සමානයි 2 විතර. mx න y දාන 1 ඍණ 3යි m සමානයි බිඳුවනේ තිබ්බේ. m ට දාන්න 2. 2යි x. මම නිකන් ආදේශ කරන එක කරන්නේ 2යි x න y 1 ඍණ 3 වරක් 2 6යි.
නම් 2x ඉන y එකෙන් 5ක් ගියාම 6ක් ගියාම ඍණ 5යි. මැල එක සමීකරණයක්. එක්කෙනෙක් ඇවිල්ලා චූටියෙන් ලියාගම කරන්න වෙනවනේ. මේ m සමානයි කොච්චරක් යද්දීද 2 වෙද්දී. තව උත්තරයක් ආව m සමානයි කීයයි කියලාද භාගයයි කියලා. m සමානයි භාගය විතරත් හොයන්න. මම ආයෙ ලියනවා. mx ඉන y දාන 1 ඍණ 3i m සමානයි 0. mට දානවා භාගයයි x ඍණ y දාන 1 ඍණ 3i mට දානවා භාගය. මුළු සමීකරණයම දෙකෙන් ගුණ කරා. මෙතන දෙකෙන් ගුණ කරාම දෙක කැපෙනවා. මෙතන 2යි y මෙතන දෙකක් එනවා. මෙතන දෙකෙන් ගුණ කරාම කැපෙනවා. බිංදුව ආරයක් දෙක බිංදුවයි. තේරෙනවද? right. x ඍණ 2y දෙකෙන් 3ක් ගියාම ඍණ 1යි. එහෙනම් සමීකරණේ x ඍණ 2y ඍණ 1 සමානයි 0යි. අනුක්‍රමණය ආවේ m සමානයි කොච්චරයි කියලාද? භාගයයි කියලා. right. හරි. අපෙන් ඇහුවේ කවුද දැන්? අපෙන් මේ රේඛාවල සමීකරණයක් ඇහුවේ නෑ ළමයි. අපෙන් ඇහුවේ කවුද? අපෙන් ඇහුවේ ඔය ස්පර්ශක දෙක අතර තියෙන මොකද්ද? සුළු කෝණය ඇහුවේ. කොහොමද හොයන්නේ? මම කිව්වා. tan alpha කියන්නේ අනුක්‍රමණ වෙනස බෙදනවා එක ධන අනුක්‍රමණ ගුණිතයෙන්. හරි. ආදේශ කරන්න. සමීකරණ ඇහුව නැත්තේ ඇයි කියලා තේරෙනවද? මේ සුළු කෝණේ හොයන්න මොනවද ඕනේ? අනුක්‍රමණ විතරයි. අනුක්‍රමණ කියන්නේ මොනවද? m බලාගයන් විතරයි ඕනේ. සමීකරණ ඕනද? සමීකරණ ඕනේ නැහැ. ආදේශ කරන්න. එකේ m වගේක් ඇවිල්ලා 2යි. 2 ඍණ භාගය. එක ධන දෙවාරයක් භාගය. මාපාංකය. දෙකේ ඉලක්කම් දෙක කැපෙනවා. සුළු කරාම මෙතන දෙවරක් දෙක 4යි. 4න් එකක් ගියාම 3යි. 3 බෙදීම 2යි. 3 බෙදීම 2 මෙතන එක ධන 1. 1යි 1යි 2යි. 3 බෙදීම 2 යට 2. හරි. එතකොට මේ දෙකේ ඉලක්කම් පල්ලෙහාට ගිහිල්ලා අවසාන එනවා 3 බෙදීම 4. tan alpha. මේ tan එහා පැත්තට ගිහිල්ලා tan inverse වුණාම tan inverse 3 බෙදීම 4 සමානයි කොච්චරක්ද alpha වෙන. මෙන්න සුළු කෝණේ. හරි. right. ඊට පස්සේ කියනවා b හා d අණු මෙම ස්පර්ශක s එක සමානයි බිඳුව වෘත්තයේ ස්පර්ශ කරන ලක්ෂයයි ගනිමු. තේරෙනවද කියන එක? නවත්තලා ලියා ගන්න. මේ ගානක් හදද්දි බොහොම කල්පනාවෙන් තියරි ටික මතක් කරලා පරිස්සමට හදන්න ඕන. හරි. මොකද මේ කණ්ඩාංකනේ තියෙන අනිත් එක පොඩ්ඩක් හරි එහෙම වුණොත් එහෙම ළමයි මොකද වෙන්නේ? මුළු ගානම වරදිනවා. හරි. බොහොම කල්පනාවෙන් සංයමයකින් හදන්න ඕන ගණන්. right. මොකද්ද කියන්නේ මෙයා? b හා d කියන්නේ මෙම ස්පර්ශක. කොයි ස්පර්ශකද? අර a කියලා ලක්ෂයක් තිබ්බනේ. 3,1 කියලා. s1 කියලා වෘත්තයක් තිබ්බනේ. නේද? මෙයාගින් නම් යන්න නේද ළමයි ස්පර්ශක. මෙන්න මේ ස්පර්ශක මොකද්ද කියන්නේ? b හා d යනු මෙම ස්පර්ශක s1 සමානයි බිඳුව වෘත්තය. හරි. හරි. ස්පර්ශ කරන ලක්ෂයයි ගනිමුලු. අපි හරියටම දන්නේ නැහැ BD කවුද කියන්නේ. මෙයාද B මෙයාද D ද කියන්න දන්නේ නැහැ. දෙන්නගෙන් එක්කෙනෙක් කවුරු හරි BD. මම හිතනවා මෙයා B කියලා. මෙයා D වෙන්නත් පුළුවන්. දන්නේ නැහැ නේ අපි නිකන් දාගමු B හා D කියලා. B හා D යනු මෙම ස්පර්ශක S1 සමානයි බිඳුව වෘත්තයේ ස්පර්ශ කරන ලක්ෂයයිද කැපිටල් C යනු C කියලා කියන්නේ
S එක සමානයි බිඳුවෙහි කේන්ද්‍රයයිද ගනිමු. S එක සමානයි බිඳුව කියනවනේ. ආය කියන්නේ මේ වෘත්තේ. වෘත්තේ කේන්ද්‍රය තියෙනවනේ. කේන්ද්‍රය මෙහෙ. එයා තමයිලු C කියන්නේ. කේන්ද්‍රය අපි හෙව්වනේ. කේන්ද්‍රය කොච්චරද? 1, ඍණ 1. එකක් දාගමු බලන්න. 1, ඍණ 1 යක් අණ්ඩාංකය. නිකන් කියන්නේ ස්පර්ශකනේ. කේන්ද්‍රයට යා කරොත් කොච්චරක් එනවද ළමයි? අංශක 90යි ලම්බකයි ඈ. රයිට්. මොකක්ද කියන්නේ මෙයා? ඊට පස්සේ කියනවා ABCD යනු වෘත්ත චතුරස්‍රයක් බව පෙන්වා. එකටම කියනවා ABCD කියන එක කියනවා වෘත්ත චතුරස්‍රයක් කියලා පෙන්වන්නලු. කොහොමද අන්න ඒක කරන්නේ? ABCD කියන එක කෙනා ABCD කියන එක කෙනා වෘත්ත චතුරස්‍රයක් කියලා පෙන්වන්න කොහොමද ළමයි? කියන්න බලන්න. වෘත්ත චතුරස්‍රයක් වෙන්න එක කොන්දේසියක් තමයි මොකද්ද? ලක්ෂ 4ම වෘත්තය ඇතුලේ තියෙන්න ඕනේ. වෘත්තයේ පරිධිය මත තියෙන්න ඕනේ. අනිත් එක්කෙනා මොකද්ද? කෝණවල දෙකක්, සම්මුඛ කෝණ දෙකක්, විරුද්ධව තියෙන කෝණ දෙකක්, දෙක කීයක් වෙන්න ඕනද? 180 ගාන වෙන්න ඕන. ඔය දෙකේ එකක් පෙන්න ගත්තත් ඇති. දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් මෙන්න මෙහෙම. ඉතින් සර් මේ බලන්න දෙයක් නැහැනේ. මේක වෘත්ත චතුරස්‍රයක් නෙමෙයි කියලා ඔයාලට පේන්නේ නැද්ද? ඇයි? ඉතින් BD විතරයිනේ තියෙන්නේ මේ වෘත්තය මත. C ඇවිල්ලා ඇතුලේ, A ඇවිල්ලා එළියේ. ආයි බලන්නවත් ඕකේ දෙයක් නැහැ. මේක වෘත්ත චතුරස්‍රයක් නෙමෙයි. හරිද? එක පැත්තකට හරි. එක පැත්තකට හරියන්න මොකේද දන්නවද? මේ වෘත්තය ගත්තොත් ඒ වෘත්තයට සාපේක්ෂව මෙයා ඇවිල්ලා වෘත්ත චතුරස්‍රයක් වෙන්නේ නැහැ. හැබැයි මොකක් හරි වෙන වෘත්තයක් තියෙන්න පුළුවන් නේ. ඔහොම මේ ලක්ෂ 4 හරහා යන. තේරෙනවද කියන්නේ? අන්න ඒ වෘත්ත ගැන තමයි කතා කරන්නේ. තේරෙනවද කියන්නේ? මේ වෘත්ත ගැන නෙමෙයි කියන්නේ. ඒ කියන්නේ මොකද්ද? තවත් අලුත් වෘත්තයක් ගැන කියන්නේ. චුට්ටක් ඔයා ඕනනම් තව ප්‍රශ්නේ චුට්ටක් දිගට කියවලා බලන්න. එයා කියනවා ඊට පස්සේ අර වෘත්තයේ සමීකරණෙත් හොයන්න කියලා කියනවා. දැන් මහාචාර්යතුමා අපිට මේ සමීකරණේ දීලා ඉවරලා ආයි මේක හොයන්න කියලා දෙන්නේ නැහැනේ. එතකොටත් ඔයාලට තේරෙන්න ඕනේ එයා කතා කරන්නේ මේ වෘත්ත ගැන නෙමෙයි කතා කරන්නේ වෙන වෘත්තයක් ගැන. ඉතින් අපි දන්නේ නැහැ වෙන වෘත්තයක් ගැන තමයි කියන්නේ. ලක්ෂ 4ම වෘත්තයේ පරිධිය මත තියෙනවා කියලා පෙන්වන එක ඇත්තටම උතන අමාරුයි. ඊට වඩා ලේසියෙන් ගොඩ දා ගන්න පුළුවන් මෙන්න මෙහෙම. මොකද්ද? සම්මුඛ කෝණ යුගලක්. මම අර කලින් ලිව්වේ මතකද? මේ කෝණ දෙකක එකතුව හරිද? 180ක් වෙනවා කියන්නේ සම්මුඛ කෝණ යුගලක්. ඉදිරිපස තියෙන විරුද්ධ කෝණ යුගලයක් 180ක් වෙනවා කියන්නේ ලොබෙත් එයා මොනවා වෙන්න ඕනද? වෘත්ත චතුරස්‍රයක් වෙන්න ඕන. හරි. එතකොට අන්න මේ විදිහට ගත්තාම බලපු ගාම තේරෙනවා අනේ ලියන්න දෙයක් නැහැ. මේ බලන්න මේ ළමයි ABC කියන මෙන්න මෙතන කෝණය. ABC කියන මෙන්න මේ කෝණේ 90යි නේද? right. තව කවුද? ADC කියන කෝණේ අය 90යි. සම්මුඛ කෝණ නේද මේ? සම්මුඛ කෝණනේ. ABC හා ADC සම්මුඛ කෝණ වේ. කෝණ වේ. එහෙනම් ABC ධන ADC සමානයි phi අංශක 180යි. ඒ කියන්නේ මොකක් වෙනවද? ඒ කියන්නේ මෙයා අනිවාර්යෙන් වෘත්ත චතුරස්‍රයක් වෙනවා. එම නිසා ABCD මේ මෙතන චූටියට ලියලා තියෙන ABCD ABCD වෘත්ත චතුරස්‍රයක් වෙනවා. right. අඩුපාඩු හදා ගන්න බලන්න. මොකද්ද ඊළඟට කියන ප්‍රශ්නේ ඉතුරු කෑල්ල බලන්න. ABCD යන වෘත්ත චතුරස්‍රයක් බව පෙන්වා A, B, C හා D ලක්ෂ හරහා යන වෘත්තයේ සමීකරණය අහන්නේ. අන්න වෘත්තයේ සමීකරණයක් අහනවා ඊළඟට. right. අහගන්න තව කාරණයක්.
දැන් ගොඩක් ළමයින්ට බැරි වෙන කොටසක් තමයි උත්සාහ කරනවා ඕගොල්ලෝ මේ ගාන හදන්න. මේ කොටස අනිවාර්යෙන් බැරි වෙන්න පුළුවන්. මේක පොඩි දෙයක් තියෙනවා. මෙහෙමයි. දැන් ABCD කියන්නේ මෙහෙම. මෙන්න A. B මෙන්න C මෙන්න D. පේනව නේද මේ පෑන? උලක් නෑනේ. right. මෙයා 90යිනේ. මෙයාත් 90යිනේ. හරිද? මේක එක. මේ නිකන් රූපයක් අඳින්නේ නෑ. මම මේ ගානට අදාළ යන්නේ මේ නිකන් කියන්නේ හිතන්නවා. මේ ඕගොල්ලෝ දන්නව නේද මෙන්න මෙහෙම එකක්. වෘතයක මෙන්න මෙහෙම විස්කම්බයේ දෙකලවර ආපාතනය කරන කෝණය පරිධිය ආපාතනය කරන කෝණය 90යි කියලා. විස්කම්බයක කෙලවරවල් දෙක. කොහෙද? පරිධියේ ආපාතනය කරන කෝණය. මොකක් වෙනවද? අංශක 90යි නේද? නිකන් කියන්නේ. දැන් ළමයි ඕගොල්ලෝ දන්න විදිහට පුතාලා මේ ලක්ෂ 4ම තියෙන වෘත්තීය පරිධිය මත. මේ පරිධිය මත ආපාතනය වෙලා මේ ඔන්න ආපාතනය වෙලා. හරිද? ඔයාලට තේරෙන්න ඕනේ AC යා කරොත්. AC යා කරොත් එහෙම. හරි. නිකන් අහන්නේ. AC කවුරු වෙන්න ඕනද? මේකේ මෙයා කවුද? විස්කම්බය. නෝලෝල් ප්‍රමේයයක් ඈ. එන ළමයි මෙයක් කවුද? විස්කම්බය. අනේ මට තියරි මතක් කරද්දි මතක් කරන්න බැරි වුණා ඒක. හරි. මම දැන් මතක් කරන්න. A වලයි C වලයි කණ්ඩායමක දන්නවද? ඔව් දන්නවා. B සහ D තමයි දන්නේ නැත්තේ. A කියන එක්කෙනා දන්නවා තුනකම ආයක මුලින්ම දීලා තිබ්බ එක්කෙනා. C කියලා කියන්නේ කේන්ද්‍රයේ කණ්ඩායමක. ඒකක් දන්නවා. බැරිද වෘත්තේ සමීකරණය ලියන්න? විස්කම්බයේ කෙලවරවල් දන්නවනම් හරි. හරි. විස්කම්බයක අන්ත දෙක දන්නා විට අපිට ලියන්න පුළුවන් ළමයි කොච්චරයි කියලාද? x ඍණ x1 වාරයක් x ඍණ x2 ධන y ඍණ y1 වාරයක් y ඍණ y2 සමානයි බිඳුවයි. මතක තියාගන්න ඕන තියරියක්. ඔප්පු කරලා පෙන්නවා පන්තියේ. මේක දාන්න ඔයාට අහුවෙන්න ඕනේ මොකක් කියලාද? ඔයා අල්ල ගන්න ඕනේ මොකද්ද? මං අර රූපය අදින්නම් මෙතන. මෙතන 90යි මෙතන 90යි. මේ A අකුරයි C අකුරයි කියන කවුද? විස්කම්බේ කියලා තේරුම් ගන්න ඕන. ඔන්න ඕකට ලකුණු දීලා තිබ්බා වෙනවා. අඳුර ගන්න බෑ. නැත්තම් තියරි එක දාන්න බෑනේ. මම මෙතන තරුවක් දාලා ලියනවා. මෙහි කැපිටල් A හා C අණු අදාළ වෘත්තයේ කියන්නේ මෙයා නෙමෙයි ඈ. ඔය අපි හොයන වෘත්තේ විස්කම්බයකි. කොහොමද ගන්න? right. එහෙනම් කවුද අන්න කණ්ඩාංක 3යි 1යි. 3යි 1යි එක කණ්ඩාංකයක්. කවුද ඒ ලක්ෂය? C වත් දන්නවා. එකකම හරිනේ. එහෙනම් x එකකට ආදේශ කරන්න මෙයා. x එකකට ආදේශ කරනවා 3. x දෙකට ආදේශ කරනවා 1. හරි. y එක කියන්නේ 1 කියලා ආදේශ කරමු. y 2 කියලා කියන්නේ ඍණ 1 කියලා ආදේශ කරමු. මේව නම් ලියන්න ඕනේ නැහැ. මම ඔයගලන්ට තේරෙන්න ලිව්වේ පැටලේ කියලා. හරි. පුළුවන් අය ලියන්න නැතුව හදන්න. x ඍණ x1 x එක ඇවිල්ලා 3යි. x ඍණ x2 y ඍණ y1 y ඍණ y2 මේ ඍණ එක ළඟ තිබ්බහම ධන වෙනවා. එහෙනම් මේක x ඍණ 3යි x ඍණ 1 y ඍණ 1 මේ නිකන් අහන්නේ. මේ ලියන්නකො මම පියවර. මේ නිකන් අහන්න ඕගොල්ලන්ගේ. ළමයි මේ y ඍණ 1යි y ධන 1යි කියන්නේ නිකන් කවුරු වගේද? වර්ග දෙකේ අන්තරයනේ තියෙන්නේ. මේක නිකන් වරහන් ඉවත් කරන්න යන්න එපා ඔක්කොම. කෙලින්ම ලියන්න y වර්ගයේ ඍණ 1යි කියලා. මේක ඉවත් කරන්න x වාරයක් x x වර්ගය. ඍණ x ඍණ 3යි x. ඍණ x ඍණ 3යි x ඍණ 4යි x. ඍණ 3 වාරයක් ඍණ 1 ධන 1යි. sorry ඍණ 3 වාරයක් ඍණ 1 නේ sorry ළමයි.
ධන 3නේ. එහෙනම් අවසාන වෘතයේ මම මොන හරි තියෙනවා නම් මේ නවත්තලා ලියා ගන්න. එහෙනම් අපි හොය හිටිය වෘතය අපිට එනවා කොච්චරයි කියලාද? x වර්ග ධන y වර්ග x වර්ග ධන y වර්ග ඍණ 4x y අකුරක් නැහැ නේ තව. 3න් එකක් ගියාම 2යි. හදලා බලන්න මේක තමයි උත්තරේ එන්න. මේ තමයි ABCD ට අදාළ වෘතය. අපි ගමු යාව S2 කියලානේ. හරි. ඒතකොට ඒ ටිකත් හරි. බලමු ප්‍රශ්න ඊළඟට මොනවද කියන්නේ කියලා. මෙහෙම මේක හදන්න මේ ඉච්චරලා යන්නේ නැහැ. මේක හදනවා නම් එහෙනම් සිම්පල් සිංගල් හදලා දාන්න පුළුවන්. දැන් ඔයගොල්ලෝ මම විස්තර කරන ඉත යම් වෙලාවක් යන්නේ හරහා යන වෘත්තයේ සමීකරණය සොයන්න. ඊට පස්සේ කියනවා BD ස්පර්ශ ජාය සමීකරණය හොයන්න කියලා. ස්පර්ශ ජාය. අන්න ඒකත් මතක් කරන්න මතක් කරන්නේ නෑනේ. ස්පර්ශ ජායක් හොයන්න කියලා තියෙනවා. ස්පර්ශ ජායට සූත්‍රය කටපාඩම් කරලා ආදේශ කරන්න පුළුවන්. නැත්තම් ලේසියෙන්ම ගොඩ දාගන්න විදිහකුත් තියෙනවා. මතක් කරගමු ස්පර්ශ ජාය කියන්නේ කවුද කියලා. මෙන්න වෘත්තයේ S එක සමානයි බිඳුව. මෙන්න මෙයාගෙන් තමයි සම්පූර්ණ කතාව පටන් ගත්තේ නේද? 3,1. මෙන්න අඳිනවා ස්පර්ශ දෙක. මේ ස්පර්ශක දෙක වෘත්තයේ හම්බෙන ලක්ෂය. කිසියම් ලක්ෂයකින් නම් වෘත්තයකට අඳිනවා මොනවද? ස්පර්ශක දෙක. ඒ ස්පර්ශක දෙක වෘත්තයේ හම්බෙන තැන් දෙක හරහා අඳින රේඛාව. මෙන්න මෙයා. අන්න යාට තමයි කියන්නේ මොකක් කියලාද? ස්පර්ශ ජාය කියලා කියන්නේ. හරිද? ඕකට අදාළ සූත්‍රය ඔයගොල්ලෝ මෙන්න මේක තමයි ඉගෙනන්නේ. මේක ඉගෙනනවා. x නෝට් දන y නෝට් දන g x දන x නෝට් f y දන y නෝට් දන c සමානයි බිඳුව. දැන් චුට්ටක් මතක් කරගන්න ඕන මේ ඇවිල්ලා සරල රේඛාවක් ඈ. අපි මේ පණ කඩාගෙන හොයන්න යන්නේ කවුද? සරල රේඛාව සමීකරණය. මේකට ආදේශ කරලා ගන්නත් පුළුවන්. මේකට ආදේශ කරලා හොයනවා නම් x නෝට් y නෝට් කියන්නේ මේ දෙන්න. හරිද? ඒක ඕගොල්ලෝ කරන්න. මම වෘත්ත සමීකරණයෙන් ඕක ගන්න විදිය කියලා දෙන්න. S1 කියන වෘත්තය ළමයි දැන් අපි දන්නවනේ. කවුද S1 කියන වෘත්තය? මම ලියාගත්තේ මේ. ඕම් බලන්න ගොඩ දා ගන්න විදිය. x වර්ගයේ මං කිව්වා ලියා ගන්න කියලා කොච්චරයි කියලාද? x වර්ගය ලියන්න කිව්වා. x වාරයක් අනිත් එක්කෙනා ඇවිල්ලා x නෝට්. අතපාර පේනවනේ? ඍණ. sorry ධන y වර්ගය ලියා ගන්නවා y වාරයක් y නේ. y වාරයක් y කෙනෙක් y නෝට් කරනවා. තේරෙනවද? ඍණ 2x නේ. එයා ලියනවා x ධන x කියලා. එක්කෙනෙක් x නෝට් කරනවා. දැක්කද? ධන y ධන එක්කෙනෙක් y නෝට් කරනවා. ධන 6 බෙදීම 5 සමානයි බිඳුව. කවුද ආදේශ කරන්නේ මෙයාව? කවුද කණ්ඩායමේ? A3,1. මේ එක්කෙනෙක් x නෝට්. අන්න ලියන්නද? x නෝට් ආදේශ කරන්න 3. y නෝට් ආදේශ කරන්න 1. දැන් x වාරයක් x නෝට් දානවා 3. ධන y වාරයක් y නෝට් දානවා 1. 1 ඍණ x x නෝට් දානවා 3 y නෝට් දානවා 1 ධන 6 බෙදීම 5 සුළු කරලා ගන්න ඕනේ 3x ධන y ඍණ x ඍණ 3 ධන y ධන 1 ධන 6 බෙදීම 5 සමානයි බිඳුවයි සුළු වෙනවද 3x ගෙන් x ගියා 2x ධන y 2ක් y ඍණ 3ෙන් එකක් ගියා
ඍණ 2 දාන 6 බෙදීම 5. හරි කියලා හිතනවා. තව සුළු කරන්න පුළුවන් මේක. මේ ඉලක්කම් දෙක සුළු කරොත් කොච්චරක් යනවද? 6 බෙදීම 5 ඍණ 2නේ. 5 වරක් 2 10යි. 10න් 6ක් ගියාම ඍණ 4ක් එන්නේ. ඍණ 4 බෙදීම 5ක් එනවා. කොහෙන්ද ලියන්නේ? මෙහෙන් ලියන්නද? මම නෙමෙයි. දෙකයි x තන දෙකක් y දෙකෙන් බෙදන්න 5න් ගුණ කරන්න 5 වාරයක් x 5යි x 5 වාරයක් y 5ක් y 5න් ගුණ කරාම කැපෙනවා. බලන්න ඕකද උත්තරේ ආවේ කියලා. 5යි x ධන 5ක් y ඍණ 2 සමානයි බිඳුව. මේක තමයි ඉන්න තියෙන්නේ. මේ ආවේ මේ රේඛාවේ සමීකරණ. එකක් ලියා ගන්නද මෙතන? right. ඒ ටිකත් හරි. ඉවර වෙන්නේ නැද්ද අපේ ගාන? B හා D හරහා යන S එක සමානයි බිඳුව වෘත්තයේ ප්‍රලම්බව ඡේදනය කරන BD ස්පර්ශජායෙහි සමීකරණය සොයා B හා D හරහා යන. ඔන්න බලන්නකො අර මම අර දත්ත තුනේ කතාව GFC නියත තුනට බලන්නකො මේ B හරහා යනවා. D හරහා යනවා. තව එකක් දීලා තියෙනවා මොකද්ද? ප්‍රලම්බයි. ප්‍රලම්බව. ඔන්න. ප්‍රලම්බව කවුද කපන්නේ? S එක. මෙන්න දත්ත 3යි. වෘත්තය අහන්නේ. කොහොමද හොයන්නේ? සාමාන්‍යයෙන් ගණන් හදලා ප්‍රැක්ටිස් එකක් නැති ළමෙක් කෙලින්ම සිංගාල මොකද කරන්නේ? වෘත්තය සමීකරණය ගන්නවා මෙයා කියලා. x වර්ග දන y වර්ග දන දෙකක් gx දෙකක් fy දන c සමානයි බිඳුව කියලා ගන්නවා සිංගාල. ඊට පස්සේ මොකද කරන්නේ? b වල ලක්ෂ්‍ය ආදේශ කරනවා. d වල ලක්ෂ්‍ය ආදේශ කරනවා. ප්‍රලම්බව ඡේදනය කරන නිසා අර තියරි එක දානවා. දෙකක් g එක g එක. දාලා ඉවරලා g අකුරයි f අකුරයි c අකුරයි නියත තුන හොයනවා. තොර ගාන නැගලා යනවා අද ඉඳලා හිට තමයි යන්න වෙන්නේ. පැහැදිලිද කියන එක? right. මෙන්න මෙහෙම හදන්න පුළුවන් හොඳට කල්පනා කරොත්. b හා d කියන ලක්ෂ්‍ය දෙක හරහා යනව නේද? කල්පනා කරන්න b හා d කියන්නේ කවුද? b හා d කියන්නේ පුතේ මෙන්න මේ සරල රේඛාව. රතු පෑනෙන් ලිව්වොත් මේ ඇවිල්ලා සරල රේඛාවක් නේද? හරිද? ළමයි මේ ඇවිල්ලා කවුද? ඒ ඇවිල්ලා වෘත්තයක් නේ. මේ සරල රේඛාවයි මේ සරල රේඛාව වෙනම යනවා. ඔන්න සරල රේඛාවයි. මේන වෘත්තය වෙනම යනවා. මේ සරල රේඛාවේ වෘත්තයයි කැපෙන තැන් දෙක නේද B හා D කියන්නේ. කල්පනා කරලා බලන්න. ආයි කියන්නේ කවුද ඔය? වෘත්තයක් සහ සරල රේඛාවක වෘත්තයක් සහ සරල රේඛාවක ඡේදන ලක්ෂ දෙක හරහා යන කවුද? ඕනෑම වෘත්තයක සමීකරණය ලියන්න පුළුවන්. කොහොමද ලියන්නේ? S දන ලැම්ඩා L සමානයි කොච්චරද? බිඳුව. කොච්චරයි? ඔන්න ඕක පාවිච්චි කරා නම් වැඩේ ඉවරයි. නැත්තම් මගේ විදිහට නම් මොකද්ද කරන්නේ? වෘත්තයේ රේඛාවේ සමීකරණ දෙක සිංගාල එකතු කරනවා. කාට ලැම්ඩා දාලාද? කැමති කෙනෙක්ට ලැම්ඩා දානවා. ලේසි කාට දානවද? සරල රේඛාවට. ඔච්චරයි. ඊට පස්සේ ලැම්ඩා හොයන්න. ලැම්ඩා හොයන්න දත්ත තුනක් තියෙනවනේ. තව එකක් ඉතුරුයි. දැන් අපි ඔය පාවිච්චි කරන්නේ BD කියන දත්ත දෙක. හොඳට මේ ගණන් තේරුම් ගන්න අවබෝධයෙන් හදන්න. හරි කටපාඩම් කරලා හදන්න යන්න එපා. එහෙම අනන් හදන්න බෑ ජීවිතේටවත්. හොඳට අවබෝධයෙන් ගානක් හදන්න. තේරෙනවද මං කියන එක? ඔන්න බලන්නකො මේ. හරි. S එක වෘත්තයනේ. ඔන්න එයාගේ සමීකරණය ලිව්වා.
ඍණ 2x ධන 2ක් y ධන 6 බෙදීම 5. හරිද? ධන මෙන්න මම රතු පාටින් දැම්මා ලැම්ඩා. රේඛාව කවුද? ස්පර්ශජායනේ 5x ධන 5ක් y ඍණ 2 සමානයි බිඳුව. හරිද? හරි. right. මේක අපි සම්මතාකාරයට හදාගමු. මොකද්ද සම්මතාකාරය? සම්මතාකාරය ඇවිල්ලා x එක තැනක ඉන්නේ. දැන් ඔයාලට පේනවාද මේක මේ x මෙතනක් ඉන්නවා මෙතනක් ඉන්නවා. y මෙතනක් ඉන්නවා මෙතනක් ඉන්නවා. එක තැනකට ලස්සනට හදාගමු. අයි මේක සුළු කරන්න. මට ඉක්මනට ලියනවා මේ එකයි ලක්කන්න ලියන්නේ. ලැම්ඩා වාරයක් මෙහා 5යි ලැම්ඩා x. ලැම්ඩා වාරයක් මෙහා 5යි ලැම්ඩා y. මේ දෙන්නගෙන් ගමු x. ගන්න x. මෙතන x ගත්තාම 5යි ලැම්ඩා. මෙතන x ගත්තාම ඍණ 2. මේ දෙන්නගෙන් ගන්න y. ගමු y. y ගත්තාම 5යි ලැම්ඩා. ගන්න y ධන 2. තව ඉතුරුයි කවුද? 6 යට 5 ඍණ 2යි ලැම්ඩා. තව චුට්ටක් ලස්සන කරගමුද? x වර්ග ධන y වර්ග 5යි ලැම්ඩා ඍණ 2 වාරයක් x. මේ දෙන මාරු කරලා ලියන්න පුළුවන් නේ. y පිටිපස්සෙන් ලියමු. මේ දෙන පොදු හරය අරන් ලියමු. 5 වරක් 2 10යිනේ. නැත්තම් කැතයිනේ. හරි. ලැම්ඩා විතරයි හොයාගන්න තියෙන මැච් එකට. හරිද? තව අපි ළඟ ඉතුරුයි ප්‍රලම්බව ඡේදනය වෙනවා කියන එක. නේද? ප්‍රලම්බව ඡේදනය වෙනවා නම් අපිට ලියන්න පුළුවන් මොනවාද? ප්‍රලම්බ නිසා හරි වෙනෝනේ. ප්‍රලම්බ නිසා මොකක්ද ලියන්න පුළුවන්? දෙකක් g1 g2 g අකුරු දෙකේ ගුණිතය ධන දෙවාරයක් f අකුරු දෙකේ ගුණිතය සමානයි c1 ධන c2. හරි. දෙවාරයක් g අකුර. මේ g අකුරු දන්නේ නැනේ. හොයාගමු. මම මේක g2 කියලා ගන්නම්. g2 කියන්නේ මොකද්ද? g කියන්නේ කවුද? x ඉස්සරහා තියෙන ඉලක්කම බෙදනවා දෙකට. 5යි ලැම්ඩා ඍණ 2 බෙදනවා දෙකට. f කියන්නේ කවුද? y ඉස්සරහා තියෙන ඉලක්කම බෙදනවා දෙකට. c කියන්නේ කවුද? xy නැති කෙනා. g1 කියන්නේ මේ වෘත්තනේ. මේ වෘත්තේ කීයද ආවේ මට මතක නැහැ. g ට ආවේ මේකෙන් ගන්න පුළුවන් නේ. x ඉස්සරහා ඉලක්කම දෙකට බෙදුවාම g1 කියන්නේ ඍණ 2 දෙකට බෙදුවාම ඍණ 1යි. f1 කියන්නේ y ඉස්සරහා ඉලක්කම දෙකට බෙදනවා. c1 කියන්නේ xy නැති එක්කනා. very good. සිංගල ගත්තා. දැක්කනේ? ආදේශ කරනවා. g1 ට ආදේශ කරනවා කාවද? ඍණ 1. g2 ට ආදේශ කරනවා කාවද? 5යි ලැම්ඩා ඍණ 2 බෙදීම 2. දෙවාරය f1 කියන්නේ 1යි ධන 1යි. පොඩි ගණන් ඉතින් f2 5යි ලැම්ඩා ධන 2 බෙදීම 2යි. සමානයි c1 ධන c2. c1 කියන්නේ කොච්චරද? 6 බෙදීම 5යි. c2 කියන්නේ මෙයා 6 ඍණ 10යි ලැම්ඩා බෙදීම 5. අන්න දැක්කද මම අර පොදු හරයට එහෙම ගත්ත නිසා සිංහල 5 පොදු හරයට ගත්ත හැකියි. දැන් පැන්න ගාම සුළු කරලා දාන්න එපා. කල්පනා කරලා බලන්න චුට්ටක්. දෙකට දෙක කැපුවේ හැකියි. මෙහාට මෙහා කැපුවේ හැකියි. ඍණ වාරයක් 5යි ලැම්ඩා ඍණ 5යි ලැම්ඩානේ. ඍණ වාරයක් ඍණ 2 ධන 2යි. 5යි ලැම්ඩා ධන 2. පොදු හරයට ළමයි 5 ගන්න පුළුවන් නේද? ඒතර මේ දෙන්න එකතු කරාම 6යි 6යි 12යි. හරි. ඍණ 10යි ලැම්ඩා. 2යි 2යි 4යි. හරස් ගුණ කරන්න දෙකෙන් කපන් ඉන්න. දෙවාරයක් 6යි, දෙවාරයක් 5යි, දෙවාරයක් 2යි. මෙතන 5 වරක් 2 10 සමානයි
6 ඍණ 5යි ලැම්ඩා. ඍණ 5යි ලැම්ඩා මේ පැත්තට ගන්න ධන 5යි ලැම්ඩා. 6යි ධන 10යි ඈ පැත්තට ගන්න ඍණ 10යි. 5යි ලැම්ඩා සමානයි ඍණ 4යි. එහෙනම් ලැම්ඩාට ලියන්න පුළුවන් කොච්චරයි කියලාද? ඍණ 4 බෙදීම 5යි කියලා. දැන් මේ සමහරක් ළමයින්ට අමතක වෙලා මේ මෙතනින් නවතිනවා ළමයි. මෙතනින් නවතින්න එපා. ලැම්ඩා නෙමෙයි හොයන්න කිව්වේ. කාවද හොයන්න කිව්වේ? වෘත්ත සමීකරණය. වෘත්ත සමීකරණය කම්ප්ලීට් වෙන්න නම් ලැම්ඩා කියලා ආදේශ ගන්න ඕන කාටද? මේ මෙතෙන්ට. තේරෙනවද? එහෙනම් එකත් කරමු බලන්න. කම්ප්ලීට්ම හදන්න ගාන හදන එක. එක කෑල්ලක්වත් ඉතුරු කරන්න එපා. ගානක් හදන්න නැද්දි මතක තියාගන්න ගානේ දීලා තියෙන හැම සංකේතයක්ම හැම වචනයක්ම ගාන ඔයාලට තේරෙන්න ඕන. හරි. නැතුව ගණන් හදන්න එපා. නැතුව ගණන් හදන එකෙන් ඇත්තරම කිසිම වැඩක් නැහැ. හරි. ගානක අදහස උත්තරය ගන්න එක විතරක් නෙමෙයි. තේරුම් ගන්න ඕන. රයිට්. එහෙනම් අපි ලියමු. ධන කොටු වරණක් දාම් 5යි. ලැම්ඩා හෙව්වා. පරිස්සමෙන් ආදේශ කරන්න ඍණ අගයක් තියෙන්නේ නැහැ. ඍණ 4 යට 5. ඍණ 2යි x. ධන 5යි ලැම්ඩා. ඍණ 4 යට 5. 5යි ලැම්ඩා ධන 2 y 6 ඍණ 10යි ලැම්ඩා. ඍණ 4 යට 5යි මේ. අතිශය කල්පනාවෙන් ආදේශ ගන්න නම් වැරදුනොත් ගාන ඉවරයි ඈ. අපි චුට්ටක් බලමුද? y වර්ගයේ 5යි ලැම්ඩා. හරිනේ. සුළු කරලා ලස්සන උත්තරයක් ගන්න බලන්න. මේ බලන්න මේ මහාචාර්යතුමා හරි හොඳයි ළමයි මේ ටක් ගාලා කැපෙන්න දීලා තියෙන්නේ මේ. මෙයක් කැපෙනවා 5 වරක් 2යි. අන්න දැක්කනේ. ඔව්. යසෝක්. දැන් x වර්ග දාන y වර්ග. ඍණ 4යි ඍණ 2යි දෙන්නම ඍණ 6යි x. ඍණ 4යි ධන 2යි ඍණ 2යි. ඍණ 2යි y. මෙතන ඍණ ධන වෙනෝනේ. දෙවරක් 4 8යි 8යි 6යි 14යි. අන්න බලන්න කැත උත්තරයක් ආවා. පහෙන් ගුණ කරන්න ඔක්කොම. 5යි x වර්ග. 5යි y වර්ග 5 වරක් 6 30යි x 5 වරක් 2 10යි y ධන 14 සමානයි 0යි. හරිද? බලන්න උත්තරය ආවේ ඕකද? 5යි x වර්ග ධන 5යි y වර්ග ඍණ 30යි x ඍණ 10යි y ධන 14. හරි ඉන්න විනාඩිය. මට කියන්න මේ කවුද හෙව්වේ? රූපයකින් ඇඳලා පෙන්වන්න කිව්වොත්. අන්නේ රූපයක් ඇඳගත්තාම තමයි හොඳට ඔළුවට යන්නේ. මේන් A ලක්ෂය. හරිද? මෙන්න වෘත්තය. මෙන්න ගහපු ස්පර්ශක දෙක. මෙන්න ඒ දෙන්න හරහා ඇඳ ස්පර්ශ ජාය. දැන් හෙව්වෙක් කෙනා කොහෙද එතකොට ඉන්නේ? එයා කොහෙන්ද ඉන්නේ? එයා තමයි ළමයි මේ ලක්ෂ දෙක හරහා යමින් මෙයාට ප්‍රලම්බ මෙන්න මෙයා. හරිද? තව චූටි දෙයක් තියෙනවා. මොකද්ද? මෙන්න මේ දෙන්නට ඔන්න ඇඳ ස්පර්ශකය. හරිද? මේ දෙන්නට ආයි ඇඳ ස්පර්ශකය. මේ දෙන්නට ඇඳ ස්පර්ශකය මෙන්න මේ කෝණය. right. ස්පර්ශ ලක්ෂයේදී අඳින පොදු ස්පර්ශක. මෙතනදී ඇඳ මෙයාට, මෙතනදී ඇඳ මෙයාට අන්න ඒ ස්පර්ශක දෙක. පොදු ස්පර්ශක නෙමෙයි sorry. ස්පර්ශක දෙක අතර කෝණය අනුවයි. ඔයා හෙව්වේ මේ රතු පාට එක්කිනාව. මෙන්න මෙයාගේ සමීකරණය තමයි ඔයා හෙව්වේ. තේරෙනවද කියන්නේ? right. මොන හරි තේරුම් නැතොත් එහෙම මොන හරි ප්‍රශ්නයක් තිබ්බොත් එහෙම මැසේජ් එකක් දාලා අහන්න. සහ මේක මං අතින් සුළු කරන්නේ නැති මොන හරි වැරද්දක් කරේ අඩුපාඩුවක් කරේ මොන හරි තිබ්බොත් එහෙම ඒත් මැසේජ් එකක් දාන්න. හරි. මොන අඩුපාඩුවක් තියෙනවා කියන්න. right. එහෙනම් ජය වේවා. හරි ගොස්සරණයි.